මේ අයියා ඔයාගේ ආසම ගායකයා කවුද? මගේ නම් ඉතින් චාමර වීරසිංහ තමයි. ඒ වගේ දක්ෂ දැනෙන්න කියන ගායකයෙක් ලොවෙත් නෑ අයියා. මෙතන ඉන්නේ මෙතන. මෙහෙමයි මල්ලි. ඔයා කියපු කතාවල් වලින් දෙකක් විතර පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි චාමර වීරසිංහ හොඳ ගායකයෙක්. හැබැයි ඔයා කියවන ලොවෙත් නැති වෙන දැනෙන්න කියන ගායකයෙක් කියලා. අවුලක් නෑ. හැබැයි මගේ අදහසට අනුව නම් ඔයිට වඩා ඕන තරම් ගායකයෝ ඉන්නවා. දැනෙන්න කියන, ඇඬෙන්න කියන ලොවෙත් නැති තරම් හොඳ ගායකයෝ තව ඉන්නවා මේ රටේ. ඒ ගායකයෝ අතරින් එක්කෙනෙක් වාට ඕනනම් කියන්නේ කසුන් කල්හරලා වගේ ගායකයෝ. අන්න දැනෙන්න ඇඬෙන්න කියන ගායකයෝ. මං රොසක් කියනවා නෙමෙයි. මේක ඔයාලයි කැමැත්ත. එක්කෙනා එක එක විදියටනේ බලාපොරොත්තු වෙන්නේ. ගීත. ඉතින් ඒ අතරින් ඔයත් එහෙම කෙනෙක්. හැබැයි එයා ඇවිල්ලා ජනප්‍රිය ප්‍රසිද්ධ කියන කැටගරියකට දාන්න පුළුවන්. හොඳයි අපි කාලයක් තිස්සේ අහන ගීත නිසා මිනිස්සුන්ට හොඳට හිතට කාවැදිලා තියෙනවා. හැබැයි ඔයාට කියපු ලොවෙත් නැති දැනෙන්න කියන රාමුව තුල ගත්තොත් ඊට වඩා ලොවෙත් නැති වෙන්න දැනෙන්න කියන ගායකයෝ ඕන තරම් අපේ රටේ ඉන්නවා. තරුණ ගායකයෝ ඉන්නවා. ප්‍රවීණය කොච්චර ඉන්නවද? ඉතින් ඔයා චාමරට කැමති වගේ මන්නම් කසුන් කහල්ලාරලා වගේ ගායකයෝ තමයි කැමති. ඉතින් ඒක එක්කෙනායි කැමති.